පසුගිය දිනවල ජින්ජර් වයිට් සහ රෝනි යන ගායකයන්ගෙන් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමට දැඩි විවේචන එල්ල වුණා. ඒ ප්‍රසංග සංවිධායකයන් යෝජනා කළද ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු සමහර ගායන ශිල්පීන්ට බැක් කිරීම ප්‍රතික්ෂේප කරන බව කියමින්. මෙම සිදුවීම දැඩි ආන්දෝලනයකට ලක් වූ අතර මෙම සිද්ධියට මුහුණ දුන් බොහෝ දෙනා සිය අදහස් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ දින ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු මේ සඳහා පිළිතුරු ලබා දී තිබුණා. උපුටා ගැනීම හැමෝම මට හොඳයි කියන්න ඕනෙ නෑ. හොඳ මිනිස්සු විතරක් මට හොඳයි කියපුවම ඇති. චරිතය විනාශ කරගත්ත මිනිස්සුන්ගෙන් මට චරිත සහතික ඕනත් නෑ. මොකද මට මේ රටේ හොඳ මිනිස්සු ටිකක් ආදරය කරනවා. එයාලා දන්නවා මම කරන්නේ හරි දේ කියලා. ඒ විශ්වාසය මම රකින්න ඕනේ. මට මගේ දෙමව්පියෝ ගුරුවරු ඉගැන්නුවේ කොච්චර අමාරු වුණත් හරි දේ කරපන් කියලා. ඉතින් මම ඒ දේ කෙරුවා. ඉදිරියටත් කරනවා. විනයක් නැතුව හැසිරෙන කිසිම කෙනෙකුට ෆ්ලෑෂ්බෑක් වේදිකාව ඉදිරියේදී හම්බ වෙන්නේ නැහැ. මොකද අපිව බලන්න එන්නේ දරුවෝ දෙමව්පියෝ පවුල් පිටින්. අන්න ඒ විශ්වාසය නිසයි දහස් ගණන් ආදරණීය රසිකයෝ අප වටා එක්රොක් වන්නේ. මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. පටන් ගැනීම කෙසේ වෙතත් අවසානයේ ලස්සන වෙන්න ඕන කියලා. බොරුව හරි ඉක්මනින් සමාජගත වනු ඇත. එහෙත් කවදා හෝ බොරුව පරදා සත්‍ය ජය ගනු ඇත. උපුටා ගැනීම අවසන්. මෙවැනි වීඩියෝස් ඉදිරියටත් බලන්න මේ දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.